පසුගිය දෙසැම්බර් 30කින් අවසන් වූ කාර්තුව තුළදී ලංකා විදුලි බල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99%කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් මණ්ඩලයට අදාළ ආදායම් පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා පෙන්නුම් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 30කින් අවසන් වන කාර්තුවේදී මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 111.80ක් ලෙසත් වාර්තා වී ඇත. ඒ 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රුපියල් බිලියන 156.25කට වඩා 128ක පහළ යාමකි. මේ අතර මණ්ඩලයේ විකුණුම් පිරිවැය රුපියල් බිලියන 78.03 සිට රුපියල් බිලියන 116.29ක් දක්වා 149කින් මෙම කාර්තුව තුළදී ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය තුළ 2023 දෙසැම්බර් කාර්තුවේදී රුපියල් බිලියන 78.22ක් වූ මණ්ඩලයේ දල ලාභය පසුගිය කාර්තුවේදී රුපියල් බිලියන 4.49ක දල ලාභයක් දක්වා 106කින් පහළ ගොස් තිබීම විශේෂත්වයකි. මෙකී වාතාවරණයක මාධ්‍යයේ මණ්ඩලයට රුපියල් බිලියන 3.04ක මෙහෙයුම් අලාභයක් දරා ගැනීමට පසුගිය 2024 කාර්තුවේදී සිදුව තිබේ. 2023 දෙසැම්බර් කාර්තුවේදී රුපියල් බිලියන 91.97ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට මණ්ඩලය සමත් තිබුණි. කෙසේ වෙතත් මූල්‍ය ආදායම් සහ පිරිවැය ගැලපීමෙන් පසු විදුලි මණ්ඩල 2024 දෙසැම්බර් කාර්තුව තුළදී වාර්තා කර තිබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 603ක් වශයෙන් සටහන්ව ඇත. මේ 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභයේ අගය වූ රුපියල් බිලියන 77.97ට වඩා 199.9ක පහළ යාමකි.